Hello guys. ඉතින් ඔන්න අද තවත් අලුත් වීඩියෝ එකක් අපි ආවලා හම්බෙන්න. ඉතින් අද නම් travel vlog ගන්න නෙමෙයි, පේනවන එකක් තියෙන බාණ්ඩේ. ඉතින් අපේ අලුත්ම travel සගයව unbox කරන්න තමයි අපි යන්නේ. ඉතින් වැඩි කතා බහක් නැතුව අපි ටක් කරලා මේව unbox කරලා ඉමු. අපි ගත්තේ DJI Mini 3 drone එක. ඉතින් මේක ඔන්න විදිහට තමයි තියෙන්නේ. අපි ගත්තේ Flymo combo pack එක. ඉතින් අපි මේක පයි කරේ කැමරා හැල්කයකින් ඔයාලට අපි කියනවා ඉතින් විශ්වාසවන්තව ඕතරයිසල කෙනෙක් විදිහට කැමරා හැල්කයක ඇත්තටම හොඳයි. ඔයාලට කිසිම අවුලක් නැතුව විශ්වාසවන්තව ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපි බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. අමතර තටු ප්‍රොපෙලර්ස් කීපයක්ම දීලා තියෙනවා මෙයාලා මොකක් හරි හදිසියක් වුණොත් අපිට පාවිච්චි කරගන්න. ඒ වගේම අපි තව ස්ක්‍රූ එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට මේ මොකක් හරි වෙලා තට්ටක් කරනොත් අපිට තට්ටයි කරගන්න ස්ක්‍රූ එකක් ඕනේ. ඉතින් ඒ නිසා ස්ක්‍රූ එකකුත් වැඩිපුර අපිට දීලා තියෙනවා. අපි මේ විදිහට කැලලින් කැලලි ඊට අරන් තියාගමු ඉස්සෙල්ලා. මෙන්න ඉන්නවා අපේ පුංචි වැඩකාරයා. අපි එකින් එක කලවල බලමුකෝ. එච්චර තමයි බෑග් එකේ නම් තියෙන්නේ. ඉස්සෙල්ලාම මේ බැටරි පැක් එක බලමු. ඉතින් මේ බැටරි පැක් එකේ එකපාර බැටරිස් 3ක් වලට charge කරගන්න පුළුවන්. මේ කොම්බෝ පැක් එකට බැටරිස් 3ක් එනවා. මේ බැටරි පැක් එක ඇතුලේ බැටරිස් 2ක් සහ අනිත් බැටරි එක ඩ්‍රෝන් එකට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට travel කරනවා නම් ඇත්තටම මේ වගේ කොම්බෝ පැක් එකක් ගොඩක් වැදගත් වෙනවා. මොකද එක බැටරි එකකින් අපිට මේක කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා ගමන් කරන්න ඔයාලත් මේ වගේ ඩ්‍රෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඒකේ කොම්බෝ පැක් එකක් buy කරන්න බලන්න. මොකද ඒක ගොඩක් වාසිදායකයි අපිට. ඉතින් ඔන්න ඊගාවට තමයි මම ආසම දේ ගලවන්නේ අන්බොක්ස් කරන්නේ. ඒ ඉතින් RC රිමෝට් එක. මේක නම් කියන්න දෙයක් නෑ. සුපිරි මාර ෆිනිෂින් එකක් තියෙන්නේ. අතරත් හොඳට අහු වෙන හොඳ ට්‍රිප් එකක් තියෙනවා. ඉතින් බලන්නකෝ. කොහොමද ඉතින් මෙයාගේ ලස්සන තටු හතර ගන්නට මෙයාගේ රමල මෙයා පෝටබල් විදියට ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙයාගේ කැමරාවේ gimbal එක 3 axis gimbal එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ 3 axis gimbal එක පරිස්සම් කරගන්න පුළුවන් වෙන කවර් එකකුත් අපිට දාලා මෙවනවා. පිටිපස්සේ තටු දෙක පිටිපස්සට දිගාරින්නත් ඉස්සරහ දෙක තටු දෙක යට පැත්තෙන් ඉස්සරහට දිගාරින විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලට පේනවා මේක. ඉතින් අතමකොත් මේ DJI Mini 3 එකේ sensors අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න තියෙන්නේ පල්ලෙන් තියෙන sensors ටික විතරයි. ඒ කියන්නේ අපිට මේක ලෑන්ඩින් කරද්දී තියෙන උස බලා ගන්න තියෙන කියන්නේ පොළව සහ ඩ්‍රෝන් එක අතර තියෙන උස බලා ගන්න තියෙන sensors දෙකක් විතරයි. ඉතින් අපි ඩ්‍රෝන් එක පවන් කරගන්න තියෙන මෙන්න මේ විදිහට මේ බටන් එක සරයක් ඔබලා තරමක පොඩි මොමන්ට්ස් ටිකක් තියෙනවා. එතකොට රිමෝට් එක on කරගන්න තියෙන අපිට කතික සරයක් ඔබලා
ඉතින් එහෙනම් අපි මේක ෆ්ලයි කරලා බලමු. හරි. ඉතින් මෙන්න මේ විදිහට අපේ ඩ්‍රෝන් එක අපි ටේක් ඔෆ් කරා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක මොන තරම් ස්ටේබල්ව තියනවද කියලා. අතරම පොඩිවත් සැලවීමක් වෙන්නේ නැහැ උඩට ආවට පස්සේ. ඉතින් අතරම මේකේ gimbal එක ගැන කිව්වොත් මේකේ 3 axis gimbal එකක් තියෙන්නේ. ඒ වගේම මේකේ true vertical shooting උත් තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේක මේ කැමරාව vertical shooting වලට change වෙන විදිහ. එහෙනම් අපි fly කරලා බලමු. ඉතින් අපේ අද වීඩියෝ එක මෙතනින් නතර වෙනවා. ඉස්සරහට තව ලස්සන දේවල් ගොඩක් ගේන බලාපොරොත්තුවෙන් අපි අද ඔයාලගෙන් සමුගන්නවා. ඉතින් එහෙනම් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා ඊට හැපැති දෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝකින් ඉක්මනටම ජය වේවා.